ආයුෂ බොහෝ වේවා මං චම්පික දේවින්ද අදත් ඔබට සුබම සුබ දවසක් අපි ලෝකයෝ වෙතින්. Facebook වල මේ දවස්වල ටිකක් වැඩිපුර මෙන්න මේ වීඩියෝස් ටික වෛරල් යනවා ඔබ දකින්න ඇති. විශේෂයෙන්ම Facebook එකට ගියොත් ෆීඩ් එකේ මුලින්ම පේන පෝස්ට් 10 15 ඇතුලේ මේ ෂෝ එකේ අඩුම එක පෝස්ට් එකක් හරි ඔබට පේනුණා නම් ඒක පුදුමයක් නෙවෙයි. ඉතින් ඒකත් එක්ක හුඟක් අය මේ පෝස්ට් එක යටින් මම දැක්ක අහලා තිබ්බා මේක මොකක්ද මෙච්චර ලස්සන වයිබ් එකක නුවරලී මේ වගේ දෙයක් කොහොමද තිබ්බේ කවුද මේක ප්ලෑන් කරේ මේ වගේ දේවල්. ඉතින් ඒ අතරේ EDM ගැන දන්නේ නැති අය කියලා තිබ්බා කිසිම තාලයක් නැතිව සොම්බි වගේ ඔහේ වැනි නට ඉන්න මෙයාට පිස්සුද වගේ අදහසොත්. මේ කොහොම වුණත් මේක මෙච්චරටම වෛරල් ගියේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ ෂෝ එක නිසා මේක පවත්වපු නුවරඑළිය ග්‍රෙගරි පාක් එකේ 4 වෙනි අදියරේ කොටස සෑහෙන අපවිත්‍ර වුණා කියන කාරණය සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමත් එක්ක. සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි මුද්‍රිත මාධ්‍යත් මේ ගැන බොහොම ඉහළින් කතා කරා බොහොම වෛරල් යන විදිහට තමයි මේ ප්‍රවෘත්තිය ගිහිල්ලා තිබ්බේ. ඉතින් කොහොම වුණත් මේ ප්‍රවෘත්තිය වගේම EDM ගැන දන්න නොදන්න හැමෝටම අද පුළුවන් මේක ඇත්ත කතාව මේ වීඩියෝ එකෙන් දැනගන්න. මුලින්ම අපි ගත්තොත් EDM වලට කලින් අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් කියන එක ඔබට පැහැදිලි කරලා ඉන්න එක මං හිතන්නේ වැදගත්. සංගීත ලෝකෙදී අන්ඩර්ග්‍රවුන්ඩ් සහ ඕල්ටර්නේටිව් කියන වචන නිතරම අපිට ඇහෙනවා. සරලම අර්ථ දැක්වීමට අනුව මේන් ස්ට්‍රීම් එහෙම නැත්නම් ප්‍රධාන ධාරාවේ සංගීතයට අයත් නොවන ගීත හෝ සංගීත ශෛලීන් වලට තමයි මේ අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. මේවා රේඩියෝ වලින් හරි රූපවාහිනියෙන් හරි සාම්ප්‍රදායික මාධ්‍ය වලින් එතරම් ප්‍රචාරයක් නොලැබූ සංගීත ශෛලීන් වීමත් එක්ක මේක ටිකක් ලේසියෙන් හොයාගන්න අමාරු එකක් විදිහට තමයි ඉස්සර සැලකුවේ. හැබැයි ඉතින් අද තියෙන ප්ලැට්ෆෝම් එක අන්තර්ජාල පහසුකම් එක්ක සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් එක්ක ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියන එක ඔබ දැන් දන්නවා. ඊළඟට අපි EDM කියන්නේ මොකක්ද කියලා බැලුවොත් මේ EDM කියන්නේ ඉලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික් කියන එක. සංස්කෘතියක් කියලා සමහරු මේක හඳුන්වනවා එහෙම නැත්නම් කල්චර් එකක් විදිහට මේක සමහරු නම් කරනවා. හැබැයි EDM කියන්නේ නිකන් සින්දු වර්ගයකට නෙවෙයි. මේක ඇත්තටම නර්තනයට විශේෂයෙන්ම මනසට සමහර වෙලාවකට මෙඩිටේට් කරන්නම සකස් කරපු ඉලෙක්ට්‍රොනික සංගීතයත් එක්ක මුහුණු සංගීත ශෛලියක්. සරලවම කිව්වොත් EDM කියන්නේ සාම්ප්‍රදායික සංගීත උපකරණ වෙච්ච ගිටාර් හරි කීබෝඩ්ස් හරි ඩ්‍රම්ස් වගේ උපකරණ වෙනුවට සින්තසයිසර් ඩ්‍රම් මැෂින් සහ පරිගණක මෘදුකාංග වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරලා හදන සංගීතයටයි. ඇත්තටම අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙන විදිහට අර ප්‍රසිද්ධ කියමන සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් හින්දාම මේ සංගීතයේත් අනෙක් හැම සංගීත ශෛලයකම වගේ අරමුණ එකම පරමාර්ථය මිනිස්සුන්ට රසවින්දනයක් ලබා දෙන්න ආස්වාදයක් ලබා දෙන එක. මේක රිද්ම් එක එහෙම නැත්නම් බීට් එක ගත්තොත් ඒක සාමාන්‍ය සංගීතයට වඩා වෙනස් සහ වේගවත්. ඒ වගේම තමයි අර අපි සාමාන්‍යයෙන් අහලා ඉවර කරන විනාඩි 3-4 සින්දු වගේ නෙවෙයි මේක ටිකක් වැඩි කාලයක් එකම සංගීතයකට ස්ථාවර සංගීතයකට අවධානය ගන්න ඔබේ මනස හුරු කරන විදිහේ බොහොම ස්ටෙඩි එහෙම නැත්නම් එකම එලිමන්ට් එකක් ලූප් වෙන එහෙම නැත්නම් පුනරාවර්තනය වෙන විදිහට තමයි මේවා ප්ලේ වෙන්නේ. මේක ඇත්තම අරමුණ තමයි ඉතින් මේවා සාමාන්‍යයෙන් හදන්නෙම මිනිසුන්ට එක දිගට ફોකස් කරලා මනස එක තැනකට අරගෙන නටන්න පුළුවන් විදිහට. ඉතින් මෙන්න මේක ඇතුලේ හවුස්, ටෙක්නෝ, ට්‍රාන්ස්, ඩබ් ස්ටෙප් වගේ ගොඩක් සබ් ජොනරස් එහෙම තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා උපශෛලීන් තියෙනවා කියලා. මේ හැම වර්ගයකටම ඒකටම ආවේනික වෙච්ච හැඩයක් සහ වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ EDM ට්‍රැක්ස් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝ ඩාන්ස් මියුසික් ට්‍රැක්ස් නිර්මාණය කරලා තියෙන්නේ එන්ටර්ටේන්මන්ට් මාකට් එක වෙනුවෙන්. එම කියන්නේ විනෝදාස්වාද වෙළඳපොළ සඳහා. මේක එකම ඉන්ඩස්ට්‍රි එකක් ටාගට් කරගෙන, ඒ කියන්නේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකම ටාගට් කරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් අන්න එතනදී ඔබ දන්නවා ගොඩක් වෙලාවල් වලට මේක බටහිර රටවල් වල ඉතාම ජනප්‍රියයි. ඒ නිසාම ලෝක ප්‍රසිද්ධ සංගීත සංදර්ශන කිහිපයක් මේ වටා බිහි වෙලා තියෙනවා. ඒකෙන් ඔබ ප්‍රසිද්ධම දන්න එක තමයි බෙල්ජියම් වලින් ලෝකයට බිහිවුණු ටුමාරෝලෑන්ඩ් කියලා කියන්නේ. ඒ වගේම තමයි ලාස් වේගස් වලින් ලෝකයට බිහිවුණු ඉලෙක්ට්‍රික් ඩේසි කානිවල් එක EDC කියන කානිවල් එකත් ඉතාම ප්‍රසිද්ධයි. ඊට පස්සේ මියාමි වලින් ලෝකයට බිහිවෙච්ච අල්ට්‍රා මියුසික් ෆෙස්ටිවල් එකත් ලෝකෙ ඉතාම ප්‍රසිද්ධ එකක් EDM ගැන කතා කරද්දී. ඒ වගේම තමයි ඇම්ස්ටර්ඩම් වල ඇම්ස්ටර්ඩම් ඩාන්ස් ඉවෙන්ට් ADE කියලා අපි කියනවා. මේවත් විශේෂයෙන්ම සැලකිය යුතු EDM පාදක කරගෙන බිහිවෙච්ච ප්‍රසංග සහ දැවැන්ත සංදර්ශන. ඉතින් මේවා රේව් එහෙම නැත්නම් මෙගා ෆෙස්ටිවල්ස් විදිහට තමයි මේ ලෝකෙ දැන්ට හඳුන්වන්නේ සහ නිර්මාණය වෙන්නේ. කොහොම වුණත් මේවා මුලින්ම පටන් ගත්තේ 1980 ගණන් වල ඇමරිකාවේ ක්ලබ්ස් හරි එහෙම නැත්නම් වෙනත් අඳුරු තැන්වල පවත්වපු රහසිගත සාද විදිහටයි. හැබැයි දැන් නම් මේවා දැවැන්ත නීති අනුකූල උත්සව බවට පත් වෙලා ඉවරයි. කොහොම වුණත් අද වෙද්දී මේ උත්සවවලදී සංගීතය විතරක් නෙවෙයි වැදගත් වෙන තවත් දේවල් තියෙනවා. ඒ අතරේ විශාල තිර, LED ස්ක්‍රීන් කියලා අපි කියනවා, ලේසර් එලි, ගිනි කෙලි සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග මගින් සුවිශේෂී සහ ටිකක් වෙනස් විදිහේ වයිබ් එකක් දෙන්න සිත් ඇදගන්න සුළු අත්දැකීමක් තමයි මේගොල්ලෝ නිර්මාණය කරන්න උත්සාහ ගන්න.
ලෝකයේ විතරක් නෙවෙයි දැන් ටික ටික මේක ලංකාවටත් එනවා. ඒ නිසාම තමයි අපිට මේ කතාව ඔබට කතා කරන්නම වෙන මාතෘකාවක් විදියට ගේන්න ඕනේ. ඉතින් සංගීතය රස විඳින අතරේ, සංගීතය විඳින අතරේ එන ප්‍රේක්ෂකයාගේ ඇස් දෙකට කන් දෙකට මේ ලෝකෙ නැති අමුතුම හැඟීමක් දෙන විදිහට තමයි මේ වෙද්දි මේ ප්‍රසංග සංවිධායකයෝ මේවා නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ලංකාවේ ඔබ දන්නවා බටහිර සංගීතය සහ පෙරදිග සංගීතය කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් දකින පෙරදිග සාම්ප්‍රදායික සංගීතයට අදාළ ප්‍රසංගවල ආකෘතියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදියට තමයි මේ බටහිර සංගීතයේ EDM ෂෝ එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රසංගයක් ගත්තොත් ඔබ දන්නවා ඔබට මට අපි හැමෝටම හුරු පුරුදු විදිය තමයි බෑන්ඩ් එකක් ඉන්නවා, ආටිස්ට් කෙනෙක් ඉන්නවා, ඒ වගේම අනවුන්සර් කෙනෙක් ඉන්නවා මේ සාම්ප්‍රදායික ප්‍රසංගයේ ආකෘතිය ඇතුලේ. හැබැයි අපි මේ කතා කරන මේ කල්චර් එකේ වීරයා තමයි DJ. ඒකේ හරිය දිගුව අපි කියන්නේ ඩිස්ක් ජොකී කියලා. DJ කෙනෙක් තමයි වේදිකාවේ ඉඳගෙන අකණ්ඩව සංගීත ධාරාවක් නිර්මාණය කරන්නේ මේ අපි කතා කරන EDM ෂෝස් වල. ඔවුන් තමයි මේ මුළු අත්දැකීමම මෙහෙවන්නේ. ඔවුන් මත තමයි මේ සම්පූර්ණ ප්‍රසංගයම ඇත්තටම රඳා පවතින්නේ. තව EDM ගැන කතා කරද්දී විශේෂම කාරණාවක් තියෙනවා. මොකද මේ කල්චර් එකේ ඉන්න අය තදින්ම විශ්වාස කරන වචන හතරක් තියෙනවා. ඒක අපි සංකේතවත් කරන්නේ PLUR කියන සංකල්පයෙන්. ඒක ඇත්තටම වචන හතරක තේරුමක් දෙන අමුතු සංකල්පයක්. ඒකේ P කියලා කියන්නේ peace. හැමෝම සාමෙන් ඉන්න ඕනේ කියන කාරණය මේ EDM සංස්කෘතියේ ඉන්න අය තදින්ම විශ්වාස කරනවා. ඊළඟට love ආදරය. හැමෝටම ආදරය දක්වන්න ඕනේ කියන එක තමයි ඊළඟට උන් කියන්නේ. ඊට පස්සේ unity වෙනසක් නැතුව හැමෝම එකමුතුව එකට ඉන්න ඕනේ කියන කාරණෙත් ඔවුන් විශ්වාස කරන තුන්වෙනි මේ සංකල්පය ඇතුළේ තියෙන වචනේ. ඊට පස්සේ respect හැමෝම එකතු වුණත් වැඩක් නැහැ, හැමෝටම ගෞරව කරන්න බැරි නම්. ඔවුන් කියන්නේ හැමෝම සාමෙන් ඉන්න ඕනේ, ආදරය දක්වන්න ඕනේ, වෙනසක් නැතුව එකට එකතු වෙන්න ඕනේ, හැමෝටම ගෞරව කරන්න ඕනේ. එන්න එහෙම තමයි peace, love, unity, respect කියන මේ සංකල්පය හැදිලා තියෙන්නේ. මේ සංස්කෘතියේ මූලිකම අදහස තමයි වෙනසක් නැතුව හැමෝම සමානයි, විවෘතයි සහ එකිනෙකාට උදව් කරනවා කියන එක ලෝකයට තේරුම් කර දීම. මේ සාදවලදී එම නැත්නම් මේ සංදර්ශනවලදී කවුරුත් කාටවත් ගැටුම් ඇති කරගන්නේ නැතිව සතුටින් කාලය ගත කිරීම තමයි මේ සංකල්පයේ මූලික අරමුණ. ඉතින් ඔන්න ඕක තමයි ඇත්තටම මේ EDM වල කතාව වෙන්නේ. ඉතින් මේකත් එක්ක ප්‍රෝග්‍රෙසිව් මියුසික් කියලා කෑල්ලකුත් තියෙනවා. කතාව වුණාට වඩා සංකීර්ණ කරන්න මම යන්නේ නැහැ. හැබැයි ඊගෙනත් ඔබට පොඩ්ඩක් පුළුවන් හොයලා බලන්න. ප්‍රෝග්‍රෙසිව් මියුසික් කෑල්ල එහෙමම තියලා අපි දැන් ආයෙත් කතාවට ආවොත් හැමෝම මේ වෙද්දි කතා කරන දේ තමයි නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නේ අර බයිසිකල් පදින්න තියෙන තීරුවේ වගේ කොටසක පැවැත්වුණු In the Moment SL show එක. ලංකාවේ EDM වලට ප්‍රෝග්‍රෙසිව් වලට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා අපි දන්නවා. ඔවුන් අතර අතිශයින්ම ජනප්‍රිය show එකක් විදිහට තමයි මම මේ කියන In the Moment SL show එක තිබුණේ. ඒ හරියටම ඔක්තෝබර් මාසේ 18 වෙනිදා. හැබැයි මේ show එකෙන් පස්සේ සෝෂල් මීඩියා වල යන්න ගත්ත පණිවිඩය තමයි මේ වැඩෙන් පස්සේ ග්‍රෙගරි වැවේ මේ සම්පූර්ණ පැත්තම විනාශ වෙලා ගියා වගේ එකක්. මේ ආපු තරුණ තරුණියෝ මේවා ගන්න දෙයක් නැති කරලා ගියා කියන එක. සහ සමහර පුවත්පත් කියන්න ගත්තා මේ show එකට සහභාගී වුණු තරුණ තරුණයන් මද්ද්‍රව්‍ය භාවිත කරලා තිබුණා සහ ඇතැම් පිරිස් මද්ද්‍රව්‍යත් එක්ක අත්අඩංගුවටත් පත් වුණා කියලා. කොහොම වුණත් පිරිසක් මේ ෂෝ එකට විරුද්ධව ප්‍රබල මතයක් මේ වෙද්දි ගොඩනගන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ වෙද්දි තවත් පිරිසක් මේ කිසිම දෙයක් දැක්කේ නැහැ, දන්නේ නැහැ වගේත් ඉන්නවා අපි දකිනවා. සහ මේ වැඩේට ආදරය කරපු ලස්සන්ට මේක මහන්සි වෙලා දවස් ගණනක් ප්ලෑන් කරලා මේ ඉන්ඩස්ට්‍රි එකට දෙයක් කරන්න බලාගෙන ඒ වෙනුවෙන් එකතු වෙන පිරිස මේ වැඩේ තව තවත් දිරිගන්වන්නත් අදහස් එකතු කරමින් ඉන්නවා. ඉතින් කොහොම වුණත් මේකේ තේරුම් ගන්න ඕන දේ තමයි සංගීතය එක එක විදිවලට මිනිස්සුන්ට රස විඳින්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක අමරදේව මාස්ටර්ගේ සින්දුවක් ඇහුවත් එකයි, ශිහාන්ගේ සින්දුවක් ඇහුවත් එකයි, EDM ට්‍රැක් එකක් දැම්මත් එකයි. හැබැයි එක එක සංගීත ශෛලීන් අනුව ඒක දැනෙන එහෙම නැත්නම් ටේස්ට් එක කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සහ අපි හැමෝටම දැනන ටේස්ට් එක සමාන වෙන්න ඕනේ නැහැ. හැමෝටම එකම ටේස්ට් එක නෙවෙයිනේ තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එකම කෑම ඔබට රහ වෙලා තව කෙනෙක්ට පට්ට කෑමක් වෙලා තව එකෙක්ට මෙලෝ රහක් නැති වෙන්න පුළුවන් නේ. හැබැයි එකෙන් කියවනවද ඒක රහ නැති කෑමක් කියලා? නෑනේ. ඒක රහ වෙන්නේ ඒකේ රහ දන්න මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා ඒක අහන සෙට් එක සොම්බි වෙන්නේවත්, ඒක අහන්නේ නැති සෙට් එක සහ ඒක ගැන දන්නේ නැති සෙට් එක ගොන්නු වෙන්නේවත් නැහැ. එහින්ද ඒක මුලින්ම අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ. මොකද එක එක රටවල් වල තියෙන ශෛලීන් වෙනස්. සමහරුන්ට මෙගා බ්ලාස්ට් එක පට්ට වෙන්න පුළුවන්. සිරස කඩමණ්ඩිය තරම් තව එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ලංකාව ලෝකෙත් එක්ක ඉස්සරහට යද්දී තව තව අලුත් ශෛලීන් එක මුහු වෙන ප්‍රසංගවලට ආදරය කරන තරුණ පිරිසක් ලංකාවට ඕන වෙන්නත් පුළුවන්. මොකද වෙන රටකින් එන සුද්දෙක් මෙගා බ්ලාස්ට් එකක් බලන්න යයිද එහෙම නැත්නම් උන්ගේ ජොනර් එකේ තියෙන ෂෝ එකක් බලන්න යයිද කියන කාරණේ මම හිතන්නේ මට වැඩිය හොඳට ඔබ වුණත් කියයි.
මූලිකම දේ තමයි ලංකාවේ අලුතින් සංගීත සංස්කෘතියක් එළියට එන හැම වෙලාවකම ඒකට විරුද්ධව රැල්ලක් ගොඩනැගෙන එක සාමාන්‍ය දෙයක්. ඔබට මතක නම් හිප් හොප් R&B එකත් එක්ක ඉරාජ්ලා රනිදුලා ඉන්ඩස්ට්‍රි එකට එන දවස්වලත් මම හිතන්නේ ලංකාවේ ප්‍රවීණ සංගීතවේදීන් කිහිප දෙනෙක්ම ඒකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා තිබුණා සහ ප්‍රසිද්ධිය උදව් නොකර තිබුණා. හැබැයි ඔබ දැන් දන්නවා මේ වෙද්දි ලංකාවේ ගායකයෝ ගායිකාවෝ කලාකරුවෝ කී දෙනෙක් ලෝකෙට මේ පුංචි රටේ නම අරන් ගිහිලා තියෙනවද කියලා ඒ වෙච්ච විකාශනයත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒ වගේ පිම්මක් පනින්න බලන් ඉන්න ඊළඟ ඉන්ඩස්ට්‍රි එක තමයි ලංකාවේ මේ වෙද්දි මේ හැදෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ වගේ ෂෝස් ලංකාවට ඕනේ කියන තැන සහ ඒ වෙනුවෙන් පෙනී ඉන්න එක තැනකදී සමහර වෙලාවට දෙපාරක් හිතන්න ඕනේ නෑ වගේ හැඟීමක් මට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බෙල්ජියම් වල 2005 දී අද ටුමාරෝලෑන්ඩ් වගේ ඉවෙන්ට් එකක් නැති වෙන්න තිබ්බා. මේ වගේ රැල්ලක් එදා එතනදී ආවනම්. මම කියන්නේ ඒක කඩා කප්පල් කරන විදිහ රැල්ලක්. ඉතින් මෙතනදී එන්න තියෙන ගැටලු සහගත තත්ත්ව කිහිපයකුත් මම හිතන්නේ මම කියන එක වැදගත් සහ ඒක වගකීමක් තියෙනවා. මොකද හැමෝම කියන්නේ මේවට මිනිස්සු ආවහම මේ වගේ වටින තැන් අපවිත්‍ර වෙනවා කියලා. ජරා වෙනවා කියන කාරණේ. ආයි ගන්න දෙයක් නැති වෙනවා කියන කාරණේ. හැබැයි එතනදී විශේෂයෙන්ම ඔබ දන්නවා සාමාන්‍යයෙන් සංවිධායකයෝ මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කරන්නෙම රජයට විශේෂයෙන්ම මහනගර සභා හෝ නගර සභා හරහා විශාල බදු මුදලක් ගෙවලා ඒක ගෙවන්න ඕනේ. ඉතින් ඔවුන් ඒ හරහා ගන්නේ මේ භූමියේ කෙටි කාලින අයිතියක් මිසක් ඒක පිරිසිදු කරලා දෙන පොරොන්දුව පිට නෙවෙයි. ඇත්තටම ගත්තොත් ප්‍රායෝගිකව එහෙම කරන්නත් බෑ. මම දන්න තරමින් නිවැරදි කිරීමකට යටත්ව රජය ගන්න මේ බදු මුදලින් කොටසක් පහුවෙන්දට මේ භූමිය පිරිසිදු කරන්න එන නගර සභා සේවකයන්ට වැය කරනවා. ඉතින් ග්‍රෙගරි ලේක් එකේ තිබ්බ මේ ෂෝ එක හින්දා මුළු ග්‍රෙගරි පාක් එකම විනාශ වුණා කියලා හරි එහෙම නැත්නම් ග්‍රෙගරි වැවම අපවිත්‍ර වුණා කියලා හරි මේකෙන් කියනවා නම් මම හිතන්නේ ඒක කියන්න තරම් සාධාරණ හේතුවක් මේ වීඩියෝස් බලද්දි ඔබට හිතෙන එකක් නැහැ. ඊළඟ කාරණේ තමයි මේකේ වැඩිපුරම කතා බහට ලක් වෙන දේ මත්ද්‍රව්‍ය භාවිත වෙනවා කියන කාරණේ. ඉතින් එතනදිත් අපි විවෘතව කියන්න ඕන දේ තමයි ඒක මේ ඉවෙන්ට් එකේ සංවිධායකයන්ට දොස් කියන්න හෝ වැරද්දක් කියන්න ඕන දෙයක් නෙවෙයි. මොකද ඒකෙදි නීතිමය රාමුවකට යටත්ව දෙයක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඔය කියන ප්‍රශ්නේනේ නැති වෙන්න මේ වගේ දේවල් පිළිවෙලට ලස්සනට කරන්න පුළුවන්. ඉතින් සංවිධායකයන්ට සහ සහභාගී වන්නන්ට වගකීමක් පැවරෙනවා. තමන් කරන දේවල් තමන්ගේ අතේ තියෙන කියන කාරණේ ගැන වගකීමක් ගන්න. මත්ද්‍රව්‍ය කියන දේ කවුරුත් සංවිධායකයෝ ඇවිල්ලා විකුණන්නෙත් නැහැ. නරඹන්නන් ඇවිල්ලා බලෙන් දෙන්නෙත් නැහැ. ඒක තමන් ගන්නවද නැද්ද කියන කාරණේ තමන්ගේ අතේ තියෙන. මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්න හොඳත් නැහැ. සහ මත්ද්‍රව්‍ය මිලදී ගන්නේ ඒක මිලදී ගන්න පුළුවන් තැන්වල තියෙන නිසා. එහෙනම් ඒකට නීතිමය රාමුවකට යටත්ව මොනහරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා විනා මේ වගේ සංදර්ශන වලට ඒවල තහංචි දාලා ඒවල වැරදි පිට දාලා මේවා නැති භංගස්ථාන කරන එක නෙවෙයි මම හිතන්නේ වෙන්න ඕනේ. ඉතින් නීතිමය රාමුවක් ඇතුළේ ක්‍රියා කිරීමේදී ප්‍රසංග සඳහා ප්‍රමාණවත් අවසරයක් ලබා ගැනීම වැදගත්. ආරක්ෂක විධිවිධාන තර කිරීම සහ මත්ද්‍රව්‍ය විරෝධී නීතිත් දැඩිව ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීමක් වෙනවා. ඒ වගේම තමයි අපි හැමෝටම සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. සමාජ වගකීමක් තියෙනවා. මොකද මේ වගේ ෂෝ එකකින් මේ නුවරඑළිය අවට ඉන්න ජනතාවට ඍජු ආදායම් මාර්ග වගේම වක්‍ර ආදායම් මාර්ග සෑහෙන දේවල් නිර්මාණය වෙනවා. ඉතින් ඒ සඳහා ප්‍රදේශවාසීන්ට සහයෝගය ලබා දෙනවා වගේම ප්‍රදේශවාසීන්ටත් සහයෝගය ලබා දෙන්න ඕනේ ශබ්ද දූෂණය අවම කිරීම සහ පරිසර සංරක්ෂණය වගේම ප්‍රදේශීය දියුණුවට දායක වෙමින්. ඉතින් අනිත් කාරණේ තමයි මේ ප්‍රසංග වලට මේ ෂෝස් වලට ගොඩක් එන්නේ තරුණ තරුණියෝ. ඉතින් ශිෂ්ට සම්පන්න හැසිරීම ඉතාම වැදගත්. වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න ඕනේ. මොකද පොඩි උන් කවුරුත් එන්නේ නැහැ. වැඩි හිටියෝ වෙන්නේ. ඉතින් අවුරුදු 18 සම්පූර්ණ වුණා කියලා කියන්නේ අපි සමාජයේ ඉන්න වැඩි හිටියෝ. ඉතින් ඒක මේන තරුණ තරුණියෝ එක එක්කෙනා තේරුම් ගන්න ඕන කාර්යයක් මිසක් ඒකට සංවිධායකයන්ට බෑ. හැමතිස්සෙම බෝඩ් ගහලා ඔබේ වගකීම ඔබට මතක් කරගන්න එහෙම නැත්නම් ඔබට මතක් කරලා දෙන්න උන්ට විදිහක් නැහැ. හැබැයි ඊටාම ගෞරවයෙන් සහ ඊටාම වගකීමෙන් සඳහන් කරන්නට ඕන කාරණේ තමයි මම දැක්කා මේකේ සංවිධායකයෝ සෑහෙන උත්සාහයක් අරන් තිබ්බා මේකේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මේකට එන්න කලින් සහ මේකෙන් ආවයින් පස්සේ මෙන්න මේ දේවල් කරන්න කියලා මේ පරිසරය සංරක්ෂණය කරන්න සහ තමන් ගේන දේ තමන් රැගෙන යන්න වගකීමක් තියාගන්න කියලාත් ඇත්තටම පණිවිඩ නිකුත් කරලා තිබ්බා. ඉතින් ඒ ගැනත් අපි උන්ට ගරු කරන්න ඕනේ. කොහොම වුණත් පුද්ගලික අවකාශයට ගරු කරනවා වගේම පොදු සදාචාර ලැබීම පිළිබඳවත් අපි දැනුවත් විය යුතුයි. අවසන් වශයෙන් අලුත් සංගීත ආරයන් තහනම් කිරීම වෙනුවට ඒවට සුදුසු නීතිමය රාමුවක් සහ අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. සමාජයක හැමෝටම එක එක ටේස්ට් තියෙන්න පුළුවන්. හැමෝටම රස වින්දනයක් තියෙන්න පුළුවන්. ඒ දේවල් වලට ගරු කරලා ඉදිරි අනාගතය වෙනුවෙන් ලංකාව ලෝකෙට අරන් යන්න සුදුසු විදිහේ වටපිටාවක් සුදුසු විදිහේ හැකියාවක් ලංකාව ඇතුළේ ඉන්න තරුණ තරුණියන් හරහා බිහි කිරීම තමයි අන්තිමට අපිට වෙන්න ඕනේ. අපි දන්නවා EDM ගැන කතා කරද්දී ලංකාවේ ප්‍රසිද්ධ නම් කිහිපයක් තියෙනවා. අන්තර්ජාතිකව සෑහෙන්න පිළිගැනීමක් තියෙන විවිධ රටවල් වලින් අපිට ඉල්ලුම් පවා තිබෙන. ඉතින් මේ වගේ කලාකරුවන් අපි ආරක්ෂා කරගත යුතුයි කියන කාරණයත් සංවිධායකයොත් ආරක්ෂා කරගත යුතුයි කියන කාරණයත් මතක් කරන්නට ඕනේ. අද දවසක හම්බෙමු.
ඉතින් සමහර විට ඔබ මේවත් එක්ක එකඟ වෙන්නට පුළුවන්, එකඟ නොවෙනවා වෙන්න පුළුවන්. ආයෙත් මම කියන්නේ ඔබට අදහසක් තරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. මගේ අදහසට මේකඟ වෙන්න අවශ්‍ය නැහැ. ඒ සියලු දේවල් බොහොම විවෘතව සුහදව අපි කතා කරමු. ඒ කතා කරන තරමට තමයි සමාජීය දෙයක් අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ. අදට ගිහිල්ලා නම් ඔබට සුබ දවසක්. ජයෙන් ජයම වේවා.